Good morning. ඔන්න අපේ day 2 එකේ අපි නැගිටලා දැන් 8:00 විතරදී අපි දෙන්න ආවා breakfast වලට. අපි ඕමාන් වල නැවතලා හිටියේ මේ one night එක ගත කරේ සෙන්ටාරා hotel එකේ මස්කට් වල. සෙන්ටාරා කියන්නේ Thai chain එකක්. ඒ හින්දා වෙන්නේ නැති මේගොල්ලන්ගේ මේ breakfast buffets එහෙම international විදිහට තියනවා නැතුව අර Arabic camp විතරක් නැතුව අපිට කන්න පුළුවන් මේවා. and මේක තමයි සිංහල අලුත් අවුරුද්ද දවස. අපි දැන් මේක තමයි අපේ අලුත් අවුරුදු කද්දෙක් නැකතර කෑම මේක තමයි අපිට තියෙන්නේ. මේ ටික තමයි බෙදාගත්තේ. නානුයි තාමනාද එක්ක නම් කාරි එකක් තිබ්බ කඩලා වගේ වලින්. fruits ගත්තා, french toast ගත්තා, omelette and kanji චුට්ටක් ගත්තා. අපි දෙන්නත් එක උදේට බඩ පැලෙන්න කාලා හොඳට නිදාගත්තා. මොකද එළිය රස්නේ නිසා උදේට එළියට යන ටිකක් අමාරුයි. එකපාරම දවල්ටත් කාලා තමයි එළියට ගියේ. මේ තියෙන්නේ අපේ ලන්ච් එක. ඔන්න එහෙනම් අපි අපේ day 2 එකේ tour එක start කරා. අපි ඊයේ ඉඳන් යන්න බලාගෙන හිටියා සුල්තාන් කබූස් ග්‍රෑන්ඩ් මොස්ක් එකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. තේරෙන්නේ නැහැ. යා. තියන් දැන් තුලට යන්න පුළුවන්ද කියලා බලන්න. මොකද මේකේ ගහලා තියෙනවා 8 ඉඳන් 11ට තමයි යන්න දෙන්න කියලා. ඉතින් අපි මේ ගියාට ෂුවර් එකක් නැතුව යන්නේ ඇත්තටම. මම ඉන්ටර්නෙට් එකේ මේ මොස්ක් එක ගැන සර්ච් කරද්දි දැක්කා මේක 11 වෙනකම් විතරයි ඕපන් කරලා තියෙන්නේ කියලා. අනිත් මිනිස්සු අවුරුද්ද දවසට නොනගතේට පන්සල් යනවා. අපි අද වෙනසකටත් එක්ක ඕමන් වල තියෙන ලස්සන මොස්ක් එකකට ආවා. ඔබ සමග සුබ අලුත් අවුරුද්දක් වේවා. ඕක මේ අපි දෙන්න අවුරුද්දට විශ් කරපු පොඩි වීඩියෝ එකක්. මේ ග්‍රෑන්ඩ් මොස්ක් එක තමයි ඕමාන් වල තියෙන ලොකුම මොස්ක් එක. මේකේ එකවරකට 20000කට විතර ප්‍රේ කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේක විශේෂත්වය තමයි මේක ඇතුලේ මේන් ප්‍රේ හෝල් එකේ ලස්සන ෂැන්ඩල් එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මොස්ක් එකේ තියෙන කාපස්සුත් හරිම ලස්සනයි. අපි හිතුවා වගේ මේක වහලා මේක 8 ඉඳන් 11 වෙනකන් තමයි උදේ ඇරලා තියෙන්නේ. එන්න කවුරු එනවා නම් ඒ වෙලාවට එන්න අපි කරපු ගුම් වැඩේ කරන්න අතෝර. මෙහෙමයි ක්ලෝස් කිව්වට මේක මුස්ලිම්ස්ලට ප්‍රේයර්ස් වලට ඕපන්. අපි වගේ non muslim tourists ලට මේක බලන්න එන්න තමයි බැරි. මොස්ක් එක වහල් වුණාට කමන්නේ නැහැ පොඩ්ඩක් වටේ පිටේ ඇවිදලා ලස්සන වීඩියෝස් ටිකක් ගන්න ඕනේ නිසා. අතන මොස්ක් එක ලස්සන මේක ඇතුලේ හරිම ලස්සනයි. අර දුකයි යන්න බැරි වෙච්ච එක. හරි එහෙනම් ඉතින් දැන් මෙතන ඉඳලා වැඩක් නැහැ නේ. අපි දැන් යන් අපේ ඊගව ලොකේෂන් එකට. මේක තමයි බලන්න යන අනිත් මොස්ක් එක යන්න හිටපු ෂෝ මේක තකුට යන්න දෙන්නේ කමන්න අපි එළියෙන් හරි ගිහින් බලමු වෙන කරපා වගේම. මේ මොස්ක් එක ඈතට ගොඩාක් ලස්සනට ලොකුවට පේනවා. හැබැයි හෙන රවුමක් යනවනේ එතනට යන්න. අපේ දෙවෙනි පල්ලියට ආවා අල් මොහමඩ් එකට. ඒකටත් ඒ කතාවම තමයි වෙන්නේ. අපි ඒක දැන because ඒගොල්ලෝ ගාන පේනක් දන්නේ මාර ලස්සනයි. මේකේ නම තමයි මොහමඩ් අල් අමීන් මොස්ක් එක. මේක ටිකක් අලුත් මොස්ක් එකක්. ඒ කියන්නේ 2014 විතර තමයි මේක හදලා ඉවර කරලා තියෙන්නේ. සුන්නි මුස්ලිම් වරුන් සඳහා තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම මාබල් වලින් හදලා තියෙන්නේ gold plated. අපි දැන් උඩට යනවා. ඔයගලන්ට පේනවද ජනෙල් වගේක් තියෙන්නේ? ඒ වගේ නිල් පාට වගේ එහෙම ඒක මම පෙන්නන්න හරියට තරම් දැක්කොත් ඒ ජනෙල් තමයි මෙහි අර ලස්සන ආවේනික ජනෙල්. ඕමානේ මතක් වෙන්න මං ගත්ත මැග්නට් එක තමයි මේ. නිල් පාටින් ඉස්ලාම් ආගමේ කියවෙන්නේ අපිට අදාහ ගන්න බැරි මේ විශ්වයේ තියෙන පුදුම දේවල්. අපි දැන් අපේ ස්ලිපර්ස් ගලවලා බලනවා මේක ඇතුළට යන්න පොඩි chance එකක් තියෙනවත් වගේ ලු. අපේ රියදුරු මහතා අපිට කිව්වා ගිහින් බලමු තියනවද නැද්ද කියලා. ඒද අල්ලලා ඇතුළට දායි දන්නේ නැහැ.
අපි ආවා මෙතන මේ බීච් එකකට. අපි යාපොට් එකට යන්න කලින් මේ පොඩ්ඩක් තව චුට්ටක් ඇවිදිමු කියලා හිතාගෙන. nothing much ඉතින් කැතයි. ඇත්තටම අපේ ලංකාව වගේ රටක ඉඳන් මේ වගේ රටක මේ ඇත්තට මේගොල්ලන්ගේ බීචස් ලස්සනයි. but ඉතින් මෙතන nothing much. So we are going back. Let's go. ඇවිදලා කරලා ඉවර වෙනකොට රෑ 7 විතර වුණා. අපි මේ හවස බලන්න ගියේ මොස්ක් එකත් පහු කරගෙන දැන් අපි මේ යන්නේ එයාපෝට් එකට. ඒ කියන්නේ අපේ ෆ්ලයිට් එක ගන්න ලංකාවට නම් නෙවෙයි එන්නේ. අපි යන්නේ ඉන්දියාවට. නමුත් ඉන්දියාවේ vlog එකක් නෑ. මොකද ඒක ආරන්තගේ ඔෆිෂියල් වැඩවලට ගිය එක. ඒ හින්දා මේ vlog එකෙන් තමයි අපි ඉවර කරන්නේ. එතකොට මේ තියෙන්නේ ඕමාන් මස්කට් එයාපෝට් එක. එහෙනම් ඔන්න මස්කට් වල අපේ 1 night 2 days trip එක මෙතන ඉවරයි. Not a very successful trip but not bad. නේ? හරිම රස්නේ එයාපෝට් එකේ එළියෙන් මෙතන දැන් රෑ 8ට වෙලා වෙලා ඒත් රස්නේ මාර රස්නේ. හරි එහෙනම් අපි මේ vlog එක මෙතන ඉවර කරනවා. අපි ඊගාව දවසේ තව රටකින් හම්බ වෙනවා. bye.